එතනින් තමයි මිනිස්සු අතරට යන්නේ දම්රජිනි. එක රැයෙන් ප්‍රසිද්ධ වෙන්නේ මේක. ඒ කියන්නේ එහෙම ආපු ගමන 2016 මේ බස් එක ගෙන එළියට ස්පෙෂල් ටුවර්ස් වලට මේක එන්නේ ලංකාවේ පළවෙනි අවුට්ඩෝර් ඩීජේ එකක් එක්ක තමයි මේක එළියට එන්නේ. එතනින් 2016 එතනින් අර තිබ්බ එක තවත් උඩට එනවා දම්රජිනි කියනවා. එතෙන් තමයි බ්‍රෑන්ඩ් වෙන්න පටන් ගන්නෙ. ඊට පස්සේ කාලයත් එක්ක පොඩි අය ලොකු අය කවුරුත් මේක ආදරය කරන්න ගන්නවා. ලංකාවේ හැමතැනින්ම අය කතා කරන මට්ටමට එනවා. ලස්සන හිනාවයේ දැස් වල දිස්නේ මෙහිත කරපු සුමුදන් ගානේ අහිංසක නුඹේ කොළ බලන්නේ. එතනින් තමයි මිනිස්සු අතරට යන්නේ දම්රජිනි. එක රැයෙන් ප්‍රසිද්ධ වෙන්නේ මේක. ඒ කියන්නේ එහෙම ආපු ගමන 2016 මේ බස් එක ගෙන එළියට ස්පෙෂල් ටුවර්ස් වලට මේක එන්නේ ලංකාවේ පළවෙනි අවුට්ඩෝර් ඩීජේ එකක් එක්ක තමයි මේක එළියට එන්නේ. එතනින් 2016 එතනින් අර තිබ්බ එක තවත් උඩට එනවා දම්රජිනි කියනවා. එතෙන් තමයි බ්‍රෑන්ඩ් වෙන්න පටන් ගන්නෙ. ඊට පස්සේ කාලයත් එක්ක පොඩි අය ලොකු අය කවුරුත් මේක ආදරය කරන්න ගන්නවා. ලංකාවේ හැමතැනින්ම අය කතා කරන මට්ටමට එනවා. ලස්සන හිනාවයේ දැස් වල දිස්නේ මෙහිත කරපු සුමුදන් ගානේ අහිංසක නුඹේ කොළ බලන්නේ. වාහනේ පාරට දාලා හෙඩ්ලයිට් එක දෙපාරක් ගාලා හෝන් එක ගැවගෙන හරි ඉදිරි රේඛාවම ක්ලියර් වෙනවා.